පුරවැසියෝ හදන්නේ මොකටද? රටක් ගොඩ නගන්න. රටක් නිර්මාණ අහවල් රට මෙහෙම කරා කියලා කියන ආඩම්බරේ වගේම අපේ රටට එහෙම කරන්න බැරි කියලා හිතන්න පුළුවන්. නව නිපැයුම් කරන එහෙම පරපුරක් නිර්මාණය කරගන්න රටේ ඉතිහාසය අවශ්‍යයි. අනිත් විෂයන් උගන්වනවා වගේම අනිත් විෂයන් වලට දීලා තියෙන කාලච්ඡේද ඉඩකඩ වගේම ඉතිහාසයටත් අපි අවස්ථාවක් ලබා දිය යුතු තිබෙනවා නේ. අපේ රටේ එහෙම සවිඥානිකතාවක් නැහැනේ නෝන්. ඉතිහාසය කියලා කියන්නේ අර සාමාන්‍ය පෙළ විභාගේ පාස් වෙන්න ඕන එක් විෂයක් නිසා ළමයින්ට ඉතිහාසය පාඩම් කරන්න උගන්වනවා මිසක් එහි ඵල ප්‍රයෝජනේ මොකද කියලා අපි උගන්වන්නේ නැහනේ. අපි දහම් පාසල් යවන එකේම අනිත් පැත්ත. අපේ දහම් පාසල් අපි හැදුවේ අපි මේ ඉතාමත් සදාචාරාත්මක මිනිසුන් කරන්නනේ. හැබැයි දැන් අපි දහම් පාසල් යන විභාග පාස් වෙන විභාග පාස් වෙන්න අර විභාගේ මේ විභාගේ ඒතර රැකියාවල වලටත් යනකොට අහනවා අහවල් දහම් පාසල් විභාගේ පාස්ද. එතකොට විභාග සංස්කෘතියකට මේක යොමු කරලා තියෙන ඊට වැඩි පළල් විදිහට අපි කල්පනා කරන්න උවමනාවක් තියෙනවා. දැන් බලන්න සාමාන්‍යයෙන් අපි කතා කරලා ඉස්කෝලේක දරුවෙකුට අපි හුඟක් දෙමව්පියෝ විද්‍යාව ඉගෙන ගන්න කියලා කියනවා. එතකොට අඩු ගානේ ජීව විද්‍යාව ඉගෙනගෙන මොනවා හරි වෙලා ඔක උසස් පෙළ පන්තියට ගිහිල්ලා එහෙම නැත්නම් සාමාන්‍ය පෙළ පන්තියේදී හරි මගින් හැරිලා එන්න ඕනොත් මේලා මෙයා ඔය බෙහෙත් සාප්පුවක බෙහෙත් කවලම් කරන්නවත් දාන්න පුළුවන් වෙයි කියන චේතනාවෙන් එක කියන්නේ. එහෙම නැත්නම් කියනවා ආර්ථික විද්‍යාව වාණිජයද ඉගෙන ගන්න. එහෙම කියලා ඉතින් අඩු ගානේ හිතනවා කොහේ හරි කොමියුනිකේෂන් එක බිලියන්ඩවත් යවන්න පුළුවන් නේ මෙයාව කියලා හිතාගෙන ඔක යවන්නේ. ඒතකොට ඉතිහාසය උගන්වන්න එහෙම හැඟීමක් තියනවාද? එහෙම මොකක්වත් නැහැ. නේ කිසිම රටේ පුරවැසියන්ට අදහසක් තියනවාද තමන්ගේ දරුවන්ට නිවැරදිව ඉතිහාසය උගන්වන්න ඕනේ කියලා. මොකද ඔහු ඉතිහාසයෙන් තමයි ඔහු පාඩම් ඉගෙන ගන්න ඉදිරියට. ඔහු සියලුම දේවල් ඒ සංස්කෘතික මූල්‍යයන් උරාගන්නේ ඉතිහාසයෙන්. ඉතින් ඒ නිසා මේ සමාජය තුළ මේ වගේ දේවල් ගැන කතිකාවක් ඇති වෙන්න ඕන. මේවා ප්‍රමාණාත්මකව අගය කරන්න ඕන. හැබැයි මට